උතුම් වූ ධර්මයේ ශ්‍රවණය සඳහා පින්නතුන් පැමිණෙනකොට පින්නතුන් මම මේ අත්දැකීමෙන් කියන්නේ ඔය සේරටම කලින් පොඩි උන් දිහා නම් බලන්න ඕනේ. ඔය ඉතින් මොකද කරන්නේ සෙනග එන එකටනේ නවත්තන්නේ. ඒ හින්දා මම අර බණහන් එන පින්නතුන්ගේ සුඛ විහරණය පිණිස පින්නතුන් මම පුළුවන් තරම් කියන්නේ ඉඩ තියෙන තැනක බණ ගන්න කියලා. ක්‍රීඩාංගණයක වාගේ හැමදාම මිනිස්සු යට වෙනවා පොඩි උන් යට වෙනවා. මං කොහොමද කියන්නේ බණට ගිහිල්ලා මිනිස්සු කලන්තේ දාලා උස්සගෙන යනවා. ඒ හින්දා ඔය වයසක අම්මලා තාත්තලා පොඩි කට්ටිය හරියට පරිස්සම් කරගන්න. ඉඩපාඩු නැති වුනහම තෙරපෙනවා. ඔයත්තන්ට මේක එකක් වුණාට මම මේ හැමදාම දකින්න එක. පින්නතුන් නුවරඑළිය 60000ක් විතර සෙනඟ. එතකොට ලොකු ක්‍රීඩාංගණයක වාගේ තිබ්බනම් අර ඒක පුරවන්න නෙමෙයි එතකොට අර අපහසුයක් නැහැ. එනිසා හරි පරිස්සමට මේ දෙයක් ඔය ෆෝන් පර්ස් එහෙම පරිස්සම් කරගන්න ඕන හොඳ. ආය දෙනවා ෂොට් එක හිටු කියලා. සරේපු ගැන තියෙන ආසාව අතහැර ගන්න. ඒව ආය හම්බෙන්නේ නැහැ. මෙලාට ගහලා ඇති මල් පොඳුරු අස්ස ගස් දෙවල් වල එහෙම. මොකද අන්තිමේ බණහඬ ඇවිල්ලා යන්න වෙන්නේ. යතුරු කැරලි වැටෙනවා අයිඩෙන්ටිටි නැති වෙනවා. ඔයත්තොන්ට මේක එකක් වුණාට මම මේ හැමදාම අහන ටික මම මේ කියන්නේ. බොහොම ඕනෑකමින් සද්ධාවෙන් ඇවිල්ලා ඔය හිතේ දුකෙන් ආපහු යන්න නරකයි. එනිසා සේෆ්ටි ෆස්ට් හොඳේ. පළමු ආරක්ෂාව. බෞද්ධයෝ හැටියට පින්නතුනේ ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට අපේ හිත්වල තියෙන්න ඕන කාරණයක් තියෙනවා. මේක මේ ඉස්සරලම තියෙන්න ඕනේ. මිනිස්සු විදිහට බණ අහනකොට මොකද මේ අවස්ථාව එන්නේ බුදුහාමුදුරු උගන්වන්නේ ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මොකද්ද ඇත්තන්ගේ හිතවල තියෙන්න ඕනේ මේ පිනත් කොහාටද මේකත් නිවන් දකින්න. දැන් ඔය යනකොට කියා යන්නේ මරු බණ ටික වදින්න කිව්වා දැනෙන්න කිව්වා ශෝක් බණ. ධර්මදේශනාවේ සමාලෝචනය වෙන්න ඕනේ නිවන් දකින්න එක. එහෙම නැත්නම් ඒ ටොප් බණ මරු බණ එහෙම එකක් නැහැ. අහන බණපදයක් ගාන නැත්තන්ගේ සිත් සතන් වලට දැනෙන්න ඕන මොකද්ද? කවදා හරි මේ නිවන් දකින්න හේතු වාසනා වේවා. ඒක තියෙන්න ඕන බින්දුත් අමතක කරන්න එපා. නිවන් දකින්න පෙරම් පුරන්න ලේසිම ක්‍රමය මාර්ගය තමයි බින්දුනේ මනුෂ්‍යාත්ම භාවය. නිවන් දකින්න යන ගමනට මේවා එක්කහුව කරගන්න. ලේසිම ආත්මය මොකද්ද? පාරමිතා පුරන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ අපිට බොහොම පහසුවෙන් නේද බුදුරු ගන්නන්නේ සබ්බ පාපස්සා කරන. මොකද්ද කියන්නේ? සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා. කුසල් පමණ වැඩි දියුණු කළ යුතුය. අර මේ බබල් එක තව ටිකක් අඩු කරන්න කියන කනත් එක්ක කින් ගන්නවා. මේ දෙකම කරන්න පුළුවන් ආත්මය මොකද්ද? කුසල් කරන්නත් අකුසල් නොකර ඉන්නත් පුළුවන් මොන ආත්මෙද? දැන් ඉතින් මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවනේ. ඔයත් හිතන්න ඔය chance එක සංසාරේ කවදානම් අය හම්බෙයිද? දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ අපි ලබන ආත්මේ කවුරු වෙලා ඉපදිලා ඉන්නේ නැද්ද? එහෙම සැකයක්වත් නැද්ද? උන් අර ගායතන සද්දෙනවා. බින්දුනේ මේ ඔය වෙන්න එක කටට කියන්න කින් ගන්න. කාලෙකින් තමයි සංසාරේ මිනිස්සු වෙලා උපදින්නේ. ඒ ඉපදුනා මොකද කරන්න ඕන?
ඔය උදාහරණයක් විදිහට සතෙකුට බත් ටිකක් හරි දෙන්න පුළුවන් ආත්මය මොකද්ද? මේ බණ කියන ඒවා බල්ලොන්ට බලල්ලොන්ට තේරෙනවද? හොඳ නරක තේරුම් ගන්න පුළුවන් ආත්මය මොකද්ද? එනිසා ආය මේ ආත්මයක් හම්බෙන්නේ නැහැ කල්ප ගානකින්. කුසල අකුසල ඉගෙන ගන්න පුළුවන් මොන ආත්මෙන්? මනුෂ්‍ය ආත්ම භාවය තුළින්. පින්නතුනේ ඔය ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය තුළ එකදු අකුසලයක්වත් කරන්න එපා. ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය තුළ එක වචනයකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. හේතුව මේකෙන් ගැස්සුනොත් එහෙම ආය හම්බෙන්න කාලයක් නැහැ. මේකෙන් දිග්ගැස්සුනොත් එහෙම ඒක හදාගන්න හම්බෙන්නේ. මොකද පින්නතුනේ විඳවන්න තියෙන කාලය වැඩි, ඒක මකා ගන්න තියෙන කාලය හරි අඩුයි. දැන් අර මතකද අර මණිකාර කුළුපගති සාමුද්‍රෝ වැද්දා මොකද කිරුවේ හාමුදුරුවන්ට? හාමුදුරුවෝ හැමදාම පිණ්ඩපාත එනවනේ, හරි හිතවත් හාමුදුරුවෝ වළඳනවා ඒ ගෙදරින් මණික්කාරයෙක්ගේ. දවසක් අර මණික්කරුවා මස් වගේක් කප කපා ඉන්නකොට හාමුදුරුවෝ දැන් ඉඳගෙන ඉන්නෝ. රජුරුව මණිකක් එව්වා ඔපමට්ටම් කරලා එවන්න කියලා. අර ලේ ගෑවිච්ච අතින්ම මණික අරගෙන පැත්තකින් තිබ්බා. ගෙදර ඇති කරා ගිජුලිහිනේ. අර මණිකේ ලේ ගෑවිලා තිබ්බ හින්දා ගිජුලිහිනියා හිතුවේ මණික මොකක් කියලාද? මස් ගුලියක් කියලා. ගිජුලිහිනිය අරක ගිල්ලා. ඕක ගිලිනවා දැක්කේ කවුද? හාමුදුරුවෝ විතරයි. පින්නතුනේ මේ කතාව කෝටි වාරයක් අහලා ඇති. මේකම ඇති හෙට ඉඳන් ජීවිතේ හදාගන්න. වෙන මොකවත් ඕනේ. මණිකාරයා අද්දක හොදාගෙන ඉවර වෙලා මණික හොයනකොට මණික නැහැ. බිරිඳගෙන් ඇහුවා, බිරිඳ දන්නෙත් නැහැ. දරුවොත් නැහැ කිව්වා. මණිකාරයාට දැන් සැක කවුද? හාමුදුරුවෝ. ගිහින් හාමුදුරුවන්ට කිව්වා මණික දෙන්න. හාමුදුරුවෝ කිව්වා මම ගත්තේ නැහැ. මණික්කාරයාට කේන්ති ගියා. හාමුදුරුවන්ට දැන් තඩි ගහනවා ළගෙන. හොඳටම ගැහුවා. හාමුදුරුවෝ ගහනකොට කිව්වද මණික ගිල්ලේ ගිජුලිහිනියා කියලා. පින්නතුනි මේ සංසාරේ පෙරම් පුරන උත්තමයෝ එහෙම තමයි ආත්මය අකුසලෙන් වැළකුණේ. අවසානයේ වැද්දා මණිකාරයා වරමද්දක් අරගෙන හාමුදුරුවන්ගේ නළලට දාලා පොල්ලක් දාලා කරකනෝ. ලනුවෙන් තිරින්ගේ තද වෙලා නළල පුපුරලා ලේ වැක්කිරෙනවා. හාමුදුරුවෝ කලන්තේ හැදිලා බිම වැටෙනවා. පින්නතුනි හාමුදුරුවන්ගේ නළලෙන් වැක්කිරෙන ලේ බොණ්ඩ ගිජුලිහිනියා එනවා. මණික්කාරයා ගිජුලිහිනියට ගහපු පාරට ගිජුලිහිනියා මැරිලා වැටෙනවා. හාමුදුරුවෝ අහනවා මණික්කාරයාගේ, බලන්න ගිජුලිහිනියා මැරුණද කියලා. පින්නතුනි මේ බබල් එක හරි ගියේ නැතා. ඒක හැරෙවුවා නම් හරි. ඒක මම කණේ අවුලක්ද දන්නේ සමා වෙන්න ඕනේ. ඔය අර කලන්තේ හැදිලා වැටිලා ඉන්නකොට මොකක්ද බැලුවේ? අර ගිජුලිහිනියා මැරුණද කියලා. පින්නතුනි මෙහෙම පවු නොකර ඉන්න මොන පුරුද්දක් තියෙන්න ඕනද? අපි වගේ ඔච්චර හරියක් වෙන්න ඕනද? දැන් බැලිය කියනකොට සෙරප්පු දෙක නැත්තම් බලන්න නැද රට පහක් වුණාර බෝඩ ඉවරයි. ඔය මේ බණ පොළවල් වල වෙන එකක් මං කියන්නේ. ඔය ත්‍රිවිල් වල එල්ලලා තියෙනව නේද පොඩි පොඩි කෑලි? ඔවා සේරම ගලවනවා පොඩි උන් බලන්නකෝ. ඔය එල්ලලා තියෙනවා සේරම පොඩි උන් ගලවනවා. I think ඉවර නේද පොඩි උන් ගමලා තත්තලා. මණිකාර කුළුපග තිස්ස හාමුදුරුවන්ට වැද්දා කියනවා ගිජුලිහිනියා නම් මැරිලා ඉවරයි. මණික දීපන් ඊළඟට උඹ මරන්නේ. එතකොට තමයි හාමුදුරුව කියන්නේ
මැනික ගිල්ලේ ගිජුලිහිනියා කියලා. ඇයි පින්නතුනේ එච්චරලා කිව්වේ නැත්තේ? ඇයි ඉතින් ගිජුලිහිනියා මරණවනේ. ගිජුලිහිනියා ගිල්ල කියලා කිව්වනම් මොකද කරන්නේ? අනිවාර්යෙන් මරනවා. එහෙමයි පින්නතුනේ සංසාරේ පෙරම් පුරන උත්තමය වචනය පරිස්සම් කරේ. ශාන්තිවාදී ජාතකේ කකචූපම සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා දෙපැත්තෙන් දෙන්නේ කියතක් අරගෙන කැපුවත් මොකද කරන්න ඕන? අපේ තියෙන ශිෂ්ටත්වය රැක ගන්න ඕන. අය මොන කියද්ද පින්නතුනේ? ගෙවල් වල දවස පටන් ගන්න කොහොමද? සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවන්ට අමු කුණු හරපෙන් බයිනවා. ඔය පුදුම විදිහට මිනිස්සු පිච්චි ඉන්නේ. මොකක්ද ඇත්තන්ට තියෙන සනසීම? බණ අහන ගමන් කල්පනා කරන්න මොන කර්මයක්ද පින්නතුනේ අපි මේ ගෙවන්නේ. වචනකින්වත් සනසීමක් තියනවද? මොකක් ගැන හිතලද සතුටු වෙන්න පුළුවන්කම තියෙන්නේ? ඔය හැල්මේ දුවන ජීවිතේ ඉවරයක් තියනවද? දැන් මොනවාද අපි මේ කරන්නේ? කාලෙකින් සංසාරේ මිනිස්සු වෙලා ඉපදෙච්ච එකෙන් අපි අනේක පස්සේ දුවනවා කියලා හිතෙන්නේ නැද්ද? අනේක මත නැහිනවා කියලා දැනෙන්නේ නැද්ද? සිද්ධ කරගන්න පුළුවන් සෑම අකුසලයක්ම දැන් මහ දෙයක් ඕනේ. දැන් ඔය පොලිමට දැන් පිරිකර පූජා කරන්න ඉන්නවනේ. මගේ මේ දැහැට දැකපුවා මම මේ කියන්නේ. කවුරු හරි පොලිම් පැනලා ඇවිල්ලා ගිඩි ගාලා පිරිකර පූජා කරනවා මට. අර පැටියක් කණ්ඩ වගේ බලන්නේ පොලිමේ ඉන්න මිනිස්සු. අනේ මහ දෙයක් ඕනේ. හරි ඉක්මනට මිනිස්සු ඇවිලෙනවා පින්නතුනේ. මොකටද? මිනිස්සු හරි ක්‍රෝධෙන් ඉන්න නිතරම. සියලු දෙනා යහපත් දැන් මේ මැද්ද බුදියාගෙන ඉන්න පොඩි එකෙක් බෙරිහන් දෙන්න ඕන නැගිටලා. මොකද වෙන්නේ? අර පොඩි එකාගේ අම්මා දිහා කණ්ඩ වගේ බලාගෙන ඉන්න උස්සගෙන යනකම් බලන්නේ නැද්ද? ඔය දැන් කෝල් එකක් එහෙම එන්න ඕන. දැන් ෆෝන් වලට කෝල් එන්න නැත්නම් වෙන මොනවද දෙන්නේ? කවුද කුලප්පු වෙන්නේ? ෆෝන් එකේ අයිතිකාරයාද වටපිටා මිනිස්සුද? ඔය කැත ගතියනේ පින්නතුනේ ඔය. අනුන් ගැන හොයන එක තරම් රුචියක් ඔය ඇත්තන්ට වෙන තියෙනවද? පැත්ත මුළු ජීවිතේම කරන්නේ අනුන්ට කඹරන එක. කරන හැම පාපයක්ම කරන්නේ කාටද? මේ වෙනකන් ආසාවට මං කියන්නේ මේ නිකමටවත් හොඳේ. එහෙම ගෙදර ඉන්නකොට අපිට අපි කුණු හරපෙන් බැනගෙන තියෙනවද? බැනගන්නවද නෑ? ඔහොම කල්පනා කරන්න ඕන. හොඳේ බයිනවා නම් වහාම ප්‍රතිකාර ගත යුතු මට්ටමේ තියෙන්නේ. PC හැබින්නද අපිට අපි කුණු හරපෙන් බැනගන්න? කාටද බයි? පොඩි ප්‍රශ්නයක් අහන්නද? ජීවිතේ කවදා හරි මේ අම්මලා නම් බැනුම් අහලා ඇති මේ වෙනකොට කී ගමනක් විතර වේසි කියලා බැනුම් අහලා දෙනවා. කවුද? බයි නැද්ද ගාවල? මොන බැනුම් දෙති හැටි තඩි ගහලා ඇති. කාටද බනින්නේ? තියෙන මෝඩ ගතිය. අර මතකද අර වේදේශිකා ගෘහපතිනේ? අද ධර්මදේශනා දෙකටම සඳහන් කරා. වේදේශිකා බොහොම උපශාන්තයි හරි පිළිවෙලට හිටපු ගෑනු කෙනෙක්නේ. අර කාලි පරක්කු වෙලා නැගිට්ට විතරයි වේදේශිකාට මොකද වුනේ? හොඳට ඉන්නකම් හොඳයි. අපෙන් කරන දේවල් අඩු වුණාට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු කුලප්පු වෙනවා. මිනිස්සුන්ගේ ස්වභාවය හඳුනා ගන්න. ඔය හැම කෙනෙක්ම පින්නතුනි අපි හොඳට ඉන්නකම් විතරයි. මම මේ අපේ හාමුදුරුවන්ටත් කියන්නේ ඒකයි. හොඳට ඉන්නකම් දායකයෝ හොඳයිනේ. දායකයෝ කියලා කියන්නේ වඳින අත් දෙකම බෙල්ල මිරිකන જાතිය. අය පන්සල් වලට කඹරන තාක්කල් හඳුරලා හොඳයි. ටිකක් එහා මෙහා වෙන්න ඕන. මෙන්න ලනුව නැති ගන්ටාරේ නැගලා ගහලා කියන්නේ පන්සලේ ප්‍රශ්නයක් වරෙල්ලා කියලා.
එනිසා මිනිස්සු කලබල වෙන්නේ මිනිස්සු කනගාටු වෙන්නේ. මහා දෙයක් ඕනේ නැහැ. මෙව ඉතින් මෙහෙට ඉඳන් හදාගන්න පුළුවන් නම් හොඳ. ඉර හඳ වගේ විශ්වාසයි මම මෙව කිව්වට ඇත්ත හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතේ පළවෙනි බණ. පුරුදු වෙන්න දවසින් දවස ජීවිතේ. කවදා හරි අපි ඔය හිත ලොකුවට වෙනස් වෙන එකක් තමයි සැකය කියලා කියන්නේ. මේ තාක් ජීවිතේ සැක කෙරුවා නම් සැක කෙරුවේ කවද? අපිට අපි සැක වෙලා තියෙනවද කවදා? කවද සැක කරේ? වෙන කෙනෙක් නෙමෙයි. මොකටද යනු සැක කරන්නේ? ඕක තමයි පුරුද්ද. මොකද්ද? මේක මුළු මේ සිස්ටම් එකම දුවන්නේ ඕපදූප වලට නෙමෙයි. ඕකොන්න යනකොට බැලි හැකි. යන ගමන් ළඟ ඉන්න කෙනාට කියන්න බණ කියනකොට පොඩි වැඩක් වුණා මම පස්සේ කියන්නම්කෝ කියලා. ආයෙත් නතර නින්ද යනවද? නැත්නම් නිකන් කියලා බලන්නකෝ යන ගමන්. පුදුම රුදාවන්නේ තියෙන අනුන්ගේ දේවල් හොයන්න නැද? ජීවිතේ අනුන් ගැන හොයන එක නවත්තන්න. ලැබපු මිනිසත් භවය තුල ඊට වඩා කරන්න වටිනා දේවල් තියෙනවා. ලැබපු මිනිසත් භවය තුල කළ යුතු මහා ශ්‍රේෂ්ඨ දේවල් තියෙනවා පිනතුනි. ඔය හෙට ඉඳන් කිසි කෙනෙක් සැක කරන්න එපා. මොකද්ද ඔය සැකේ කියන්නේ? අනිකා මේ දේ කරාද නැද්ද? සැකේ කෙලවර ජීවිත අවසන් වෙන්න පුළුවන්. මතකද අර නාවල පිටියේ කෙල්ලගේ බෙල්ල කැපුවානේ අවුරුදු 16 දැන් සතියක් ඇද්දි මං හිතන්නේ කොල්ලට අවුරුදු 27යි අනේ කොල්ලා මැරුණේ මොකටද මරාගෙන ජීවිතේ අපි හරියට දුක් විඳිනවා පින්නතුනි අනුන් සැක කරලා නැද මෙතන ඉන්න අම්මලා තාත්තලා කායික වේදනාවකට පස්සේ ඇඬුවා නම් ඇඬුවේ කවුරු ගැන හිතලාද මෙලෝ 100ක් නෑ සමහරු කන්නේ බොන්නෙත් නෑ කවුරු ගැනද හිතන්නේ අපේ හැඟීම් ක්‍රියාත්මක වෙන්න ඕනේ අපි මතමයි පින්නතුනේ මොකටද අනුන් ගැන හිතලා ඔට්ටු වෙන්නේ ඔය මෙතන ඉන්නවද පොල් ගහපු කට්ටිය ඔය උයන්න බහින්න නෙමෙයි ඈ ඔය ගහනව නේද පින්නතුනේ අය මොනවා කියලාද ගහන්නේ ඇම්බරියන් කුඩුයන් මිරිකියන් ඕවනේ කියන්නේ තමනාද කියන්නේ කියනව නේද කොර වෙලා අපේ කකුල් දෙක ගාවට වෙන්න ඕනලු පෙන්නු කරන්න ඕනලු ගහන පොල් කන්ද වෙන්න දුන්නේ මේ පැත්තෙන් තියෙන හින්දා ගැටලුවක් නැහැ දුවන මොඩ වැඩ පොල් බින්දින්නේ උයන පීනේ වට විතරක් ජීවිතේට විභාගයක් පාස් වෙන කියලා පොල් ගහලා තියෙනවද? එහෙම ගන්නෑ. හෙන ඉල්ලලාම නෙමෙයිද පොල් ගහන්නේ. මොකටද පින්නතුනේ පව් පුරවගන්නේ? සංසාරේ මිනිස්සු වෙලා ඉපදුනේ දුක් විඳලා සබ්බපා පස්සා කරන සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. සියලු පව් නොකර ඉන්න ඉපදෙච්ච අපි ප්‍රධාන අකුසල මුල්වල ප්‍රමුඛම කාරණා කරනවානේ. මම කියන්නේ පොල් ගහන එක විතරක් නවත්තන්න කියලා නෙමෙයි හොඳේ. කෙල්ල හරිය දේවාලයක්වත් කරන කෙනෙක් වාහනයටවත් යනකොට. ඒවා අපේ සංස්කෘතිය අපේ අභිචාර ඒවා අපි ගරු කරනවා ඒවා තියෙන්න ඕනේ අර සංහිඳ ළඟ බාරයට කිරි තිරීම මම නොකරුවත් නොකරමිය ගැරීම. ඒකට ගරහනවා දස්පරස් කියනව නෙමෙයි. අපේ වන්නේ අත්පත්තුය අපි අයියනායක දෙයියන්ගේ අඩවිය අපි බැඳිච්ච සංස්කෘතියක් තියෙනවා. හැබැයි අපේ සංස්කෘතිය නෑ අනේකට හෙන ගහපන් කියලා පොල් ගහනෙව්වා. අනේක කොරවයන් කුණුවයන් කියන ඒවා අපේ නෑ. අර දැකලා තියෙනව නේද අබහෙම අඹරනව නේද? ඔය මොනවාද මිරි සම්බරනව? මෙහෙ ගෙදරක උදුළු තලයක් නැති වුණත් මොකද කරන්නේ? හෙන ගහපන් කියලානේ කියන්නේ. ඔවුන්ගේ දරුවන්ටත් හරියන්න එපාලු.
අපූරුවට කියන්නේ තොපි අපේ ඇස් ඉස්සරහ මිදවන්න ඕන කියලා. මිනිස්සු කියනවා. පින්නතුනේ එහෙම කියන්න එපා. හේතුව එහෙම නොකිය ඉන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. එනිසා මතක තියාගන්න. මෛත්‍රිය වඩන්න පුළුවන් එකම ආත්මය මිනිසත් භාවය. අද ඉඳන් පුරුදු වෙන්න. අනිකට වෛර කරන එක නවත්තන්න. එදිරිවාදිකම් පරිමහන එක නවත්තන්න. මොනවාද පින්නතුනි මේක අපිට ඔට්ටු වෙලා බේරගන්න දෙයක් තියෙනවද? අර දැන් මතකද පෙරේද කඩු ගන්නාවේ විනාඩි 5කින් විතර මම මිස්සුනේ. උතුම් කන්දේ බණ ඉවරලා යන්න හැදුවා විතරයි. නෝරෙලි යනකොට කවදාවත් හිතන්න දැද්දර අතනින් නවත්තලා කවුද පින්නතුනි කඩු ගන්නාවේ යන රොටි නොකා යන්නේ. හරියටම උදේ කෑම වෙලාව. මරෙන්ඩ කඩේට රිංගුවද? මිස්සු කණ්ඩ ගියේ. කවුද හිතුවේ මැරෙයි කියලා ගලක් කඩාගෙන වැටිලා. දැකදරිය පෙරේද කොල්ලෙක්ගේ ඇඟට පොල් ගහක් කඩන් වැටලා තිබ්බා. දෙකට කැඩිලානේ බයිසිකලේ උඩ. පින්නතුනේ මේකේ මොනවාද එහෙම කියා වෙන දේවල් තියෙනවද? මොකටද ඔය ඔට්ටු වෙන්නේ නේද? මොකටද සහෝදරයොත් එක්ක මරා ගන්න? මොනවාද අම්මා තාත්තා එක්ක බේර ගන්න පරිමහ ගන්න තියෙන දේවල්? මොනවාද අසල්වාසීන් එක්ක බේර ගන්න තියෙන එදිරිවාදිකම්? පන්සලේ හාමුදුරුවොත් එක්ක ගමේ මිනිස්සුත් එක්ක මොකද්ද අපිට තියෙන තරහ? කිසිම කෙනෙකුට කිසිම කෙනෙක් එක්ක තරහක් තියෙන්න බෑ. කවුරු හැටියටද? බෞද්ධයෝ හැටියට. දැන් ඔය තරහ පිටින් මරුණහම මොකද වෙන්නේ? මම කියන එක වචනයකින්වත් තරහක් ඇති කරගන්න එපා. ඒ තරහත් එක්ක මරුණහම මොකද වෙන්නේ? දවල්ට කියනවා ඒක ඉවරයි දැන් ඒක අමතක නෑ. ඒක එහෙම එකක් නෑ. අර බුදුහාමුදුර අපට කොහොමද උගන්ලා තියෙන්නේ? මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝ අර බාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් අර පදුට්ටේන පසන්නේන චක්කං වාතෝ පදං ඡාය ඔහොම නුගන්නන අනපායනේ ගත දෙක. එතකොට මොකද අපි මේ කියන හැම වචනයකටම අපිට වග කියන්න වෙනවා. ඒ පව්වල කැපිලි නෑ. ඒක අර හොඳ සිහියෙන් ඉන්න. කරන හැම දෙයකටම වග කියන්න වෙනවා. ඇත්ත දන්නවද කොහොමද වග කියන්නේ කියලා? ඔය දැන් ගෙවල් වල ඔය මොකද කරන්නේ? වග කියන එක තමයි කරන්නේ. ගෙවල් වල දැන් පොඩි ප්‍රශ්නයක් අහන්නද තාත්තලාගේ? දැන් මේ ප්‍රශ්නේ අහන්නේ කාගෙන්ද? ඔය ඉඳගෙන හිටගෙන ඔය පාර දිහා අකුලක් අස්සේ කොහරි කමන්නේ. බනහන තාත්තලාගෙන් මම යන්නේ. අය මට මේ බණවලට කියනෙකුත් නෑ මම මේ කියලා තමයි යන්නේ. ඔහොම හදවතට තට්ටුවක් දාන්න. කවුද තට්ටුව දාන්න ඕන? තාත්තලා. අම්මලා නෙමෙයි. තාත්තලා. මම මේ තාත්තලාගේ හපංකමක් ගැන කියන්නේ. මම මේ වෙනකොට මගේ දරුවෝ ඉස්සරහ කී පාරක් කුණාරප කියලා දෙනවද? දෙපාරක්. කොහොමද තුන් පාරට වැඩිනේ? මොන තුන් පාරද කුණාර පාරලති පගෝදි ගණන් මේ වෙනකොට? කියන්නේද? ඇති ඇටි. ඕම් හපංකම. අපේ දරුවෝ අකුසලයට යොමු කරේ කවුද? මේ කියන්නේ අම්මටයි තාත්තටයි. ළමයි කුණාර බීගෙන ගත්තේ කොහෙන්ද? අපිට මිනිස්සු ගන්නවා. වෙන තැන්වල මිනිස්සු ගන්නවා. ළමයා බඩේ ඉන්නකොට ඉඳන් තාත්තලා අම්මලාට වේසි කියලා බයින්නද? බයිනෝ. මට මේ පැත්තේ වුණ නැතුව ඇති මං කියන අනිත් පැත්තේ වල තියෙනවා. මේ පැත්තේ බොනවද නැහැ? මේ හොඳයි. අනිත් පැත්තේ වල බොනවා ඒකයි.
ඇත්තොන්ගේ රියක්ෂන් වලින් මට හිතෙන්නේ අනෙක් සේරම පැතිවලට වඩා මෙහෙ බොනවා කියලා. මට වයිසි මහත්තයන් අහන්න බැරි වුණානේ. නෑ ඇත්තටම අහන්න කසුප්පු තියෙනවද මේ නෑ? නැතුවේද? ජීවිතේ දවසින් දවස පුරුදු වෙන්න. අපි දරුවෝ විනාශ කරේ අපි. වෙනදනේ අම්මට වෙන මිනිස්සු පාවලා දීලා බයිනවා කවුරු ඉස්සරහද? දරුවෝ ඉස්සරහ. තාත්තලා බැලලා නැද්ද එහෙම? මොන බැලුම්ද තඩි ගහලා ඇති සීමාවක් නැතුව. පෞරුෂයෙන් හීන දරුවෙක් හැදුවේ කවුද? අර අම්මා තාත්තට බයිනවා තාත්තා අම්මට බයිනවා. මේක හරියන්නේ නැහැ ගෙවල් වල. පවුල පන්සල වගේ තියෙන්න ඕන පින්නතුනේ. නිවන් දකින්න යන ගමනට හරි වැදගත් සාධකයක්.